සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ ගෙවුණු බදාදා නැත්නම් බ්‍රහස්පතින්දා වගේ මට මතක හරියටම දවස මතක නෑ. දැන් නම් හන්දෑවේ 6ක් පහු වෙලා. මට සාමාන්‍යයෙන් තියෙන්නේ වීක්ලි shopping routine එකක්. මම සෙනසුරාදාට තමයි ගෙදරට ඕනි කරන මාළු, එතකොට එළවලු, අනිකුත් grocery items, පාල් සීනි, පරිප්පු වගේ දේවල් ගන්නෙ. හැබැයි මට මේ පහුගිය සෙනසුරාදා ඒව ගන්න යන්න බැරි වුණා. හේතුව තමයි මට මේ පොල් එහෙම එවන්නේ ගෙදර ඉන්නේ. පොල් එවනකොට අම්මා මාළු එවලා තිබ්බා බැඳලා ට්‍රේන් එකේ. මේ ඉතින් ඒවත් ඉතුරු වෙලා තිබ්බා. මම ඒක හරියට ගත්ත මාළු නමක් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් මට හිතුණා ගියොත් නාස්තියක් වෙයි. ඒක නිසා මේ සතිය යන්නේ කියලා. හැබැයි සතිය මැද වෙනකොට ගෙදර බඩු ඉවරයි. ඉතින් හස්බන්ඩ් වැඩ ඇරිලා ඇවිල්ලා කිව්වා රෑ වුණාට කමක් නෑ අපි මේ අඩුම තරමේ ෆුඩ් සිටි එකෙන් ගන්න තියෙන ටිකවත් ගමු එහෙනම් ගිහිල්ලා කියලා. ඊට පස්සේ ඉතින් ගියා. ඉස්සර වෙලාම ගියේ ටී ෆැක්ටරි. මේ තියෙන පිළිවෙතලාවේ ටී ෆැක්ටරි එක අපි තේකොළ ගන්න එතනින්. ඊට පස්සේ තේකොළ එකකුත් අරගෙන ගියේ ෆුඩ් සිටි එකට. ෆුඩ් සිටි එකේ නම් ඉතින් වීඩියෝ කරන්න තහනම්. ඉතින් ඒ වුණාට අපි පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මේ යාලා දැක්කා ඉතින් අපි වීඩියෝ ගන්නවා. මේ ඉතින් ඒ වුණාට ගොඩාක් දුරට අපිට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඒකින්ද පුංචි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි ගත්තේ. ඇත්තට මේ වීඩියෝ එකත් හරිම පුංචි. ගොඩාක් මේ දිග එකක් නෙමෙයි. මේ මට හිතුණා ඉතින් මේ ටික හරි මේ දේවල් ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. මොකද ගොඩාක් දවසකින් තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් මේ බඩුත් අරගෙන මේ ආවා. හැබැයි ඉතින් මේක කලබලෙන් ගිය නිසා මට ඕනි කරන හැම දෙයක්ම නම් ගන්න බැරි වුණා. මොකද මම වෙනදාට යන්නේ අඩුපහඩු බලලා ලිස්ට් එකක් ලියාගෙන එහෙම තමයි. ඉතින් රෑත් වෙන නිසා ටක් ගාලා ගියා. මේ තියෙන්නේ මං ගෙනාපු දේවල්. මේ ඊට පහුවදා කොහොමරි අපි බඩු ගෙනාපු දවසට පහුවදා තමයි මේ පහුවදා ඒත් රෑ වෙලා මේ මගේ කුස්සිය හරි පරණයි. කියන්නේ ගේට් පරණ ගයක්. ඉතින් මේ කුස්සියත් ඉතින් ගොඩාක් පරණයි. හැබැයි ඉතින් පරණයි කියලා නෑ. මේක පිළිවෙලක් කරගන්න, පිළිවෙලට පිරිසිදුව තියාගන්න මම කරන්නේ නැති දෙයක් නෑ. මේ ටයිල් බැම්ම මේ ගොඩාක්ම මේ කිලිටි වෙනවා. කොච්චර වොෂ් කරත් ක්ලෝරෙක්ස් දාලා හේදුවත් කිලිටි වෙනවා. ඉතින් අපි මේ පහුගිය සිංහල අවුරුදු වලට මේකට මේ ටයිල් එකට උඩින් ලැකර් එකකුත් ගාලා බැලුවා ටික කාලයක් අපිට පාවිච්චි කරගන්න පුළුවන් වෙයිද කියලා. ඒ වුණාට ඒකත් ඉතින් මාස 2ක් වගේ යනකොට අනේ කැඩි ගියා. මේ සම්පූර්ණ ටයිල් එකටත් නෙමෙයි ගෑවේ. මේ අර කඩතුළු වෙලා තියෙන ඒ ටිකට එහෙම ගෑවේ. ඊට පස්සේ මේක මට අහම්බෙන් හම්බෙච්ච දෙයක්. මම ඒ දවස්වල ඉඳන්ම හොය හිටියා මේ වගේ මේ කිචන් ස්ටිකර් එකක් අරගෙන අලවන්න. මේ ඒ වුණාට හම්බුනේ නැහැ. හැබැයි මේ එදා මම මේ අපේ ටවුන් එකේම කඩේකට ගියාම තිබ්බා. හැබැයි මේ රෝල විතරයි තිබ්බේ. මේ මීටර් 5ක් දිගයි කියලා කිව්වා. ඉතින් ගානත් ලොකු ගානක් උනේ නෑ. 850යි මේ රෝලට උනේ. ඉතින් මට හිතුණා මේක අරගෙන අලවන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකෙන් මේ රෝල විතරයි තිබ්බේ. ඉතින් මේ මදිත් උනා. බලන්නකෝ මේ මදි උන විදිහ. ඉතින් මේ කොහොමද කියලා හස්බන්ඩ් පස්සේ ගිහින් එයාලට කියලා තිබ්බ පුළුවන් නම් තව එකක් මේකෙන් ගෙන්නලා දෙන්න කියලා. ඉතින් මේක අලවවුවා. අනේ හොඳ ලස්සන පෙනුමක් ආවා. හැබැයි ඉතින් මේක අර මේ ඔය FB එකේ හැම මේ පෙන්නන තරම් පහසුවෙන් මේ අලව ගන්න නම් බෑ. ඒක ටිකක් හරි අමාරුයි. මොකද ඇකිලෙන්න බලනවා. මේ රැලි හිටින්න බලනවා. ඉතින් එතකොට කැතයිනේ රැලි හිටින්න නැති වෙන්න ලස්සනට අලව ගන්න ඕනේ. ඉතින් මේ සෑහෙන වෙලාවක් ගියා මේක අලවන්න. මම හිතන්නේ මේ පොඩි කොටස විතරක් අලවන්නත් පැය 2කට වැඩියෙන් ගියාද මන් දන්නේ. ඉතින් අපි වැඩත් හිමින්නේ. ඉතින් කරන්නත් ඕනේ කොහොමද මේ වැඩ ටිකක් පරිස්සමට හිමි. මේ ඉතින් ඒ වගේ කාලයක් ගියා. හැබැයි මේ කලවල ඉවරනට පස්සේ නම් හරි ලස්සනයි. මට හිතුනේ ඉතින් ටික කාලයක් පාවිච්චි කරලා අයින් කරන්න උනත් කමන්නේ කියලා. මොකද ඉතින් ලොකු ගාණක් වුණෙත් නැහැ. හැබැයි ඉතින් දැන් මේ වගේ මේ වෝල්
එක මේ කිචන් ස්ටික එහෙම දැන් නම් ඉතින් ගන්න ඇති. අපි මම අවුරුදු දවස්වලත් හෙව්වා හැම තැනම බැලුවා. මට එතකොට නම් මේක හම්බුන්නේ නැහැ. ඔන්ලයින් ඕඩර් කරන්න ඉතින් බයයි. කියන දේම එවයිද ඒ දින ප්‍රමාණයෙන් තියෙයිද කියන්නේ ඉතින් අපි දන්නේ නැති හින්දා. දැන් මේ පේනව නේද? මේ හරි ලස්සනයි. මේ මන් දන්නේ මට නම් පුදුම තරම් වෙනසක් ආවා. මේ කිචන් එකට මේ කාලමව්වට පස්සේ පරණ දෙයක් කියලා ඉතින් හිතනවට වැඩිය මේක ඉතින් වෙනස් කරගන්න හිතන එක හොඳයිනේ. ඉතින් අද හරි පුංචි වීඩියෝ එකක් මං හිනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.